Good evening, everyone. Can you all hear me? Can you all hear me? Okay, monkey ne kehna wada? Just give me a reply, and I know you all can hear me. Man kata karne kehna wada puthi walata? Chituli, Ashain, Litumi, join වෙලා ඉන්නව නේද? ඇහෙනවද පුතේ? ලිතුමි? ඇහෙනවා සර්. right, very good. හරි. හරි ඔන්න අපි ගිය සතියේ කතා කරපු පාඩමම අපි ඉදිරියට සාකච්ඡා කරගෙන යනවා. ඒ වගේම අද මම ඔයාලට තව වඩා වැඩිපුර පැහැදිලි කරනවා මේ විවිධ අවස්ථාවන් වලදී අපිට මුණ ගැහෙන වාක්‍ය රටාවල මම කිව්වා මතක ඇතුව ඔයා වෙන් කරගන්න ඕනේ කාලය, ටෙන්ස් එක, වොයිස් එක. මේ ප්‍රධාන අවශ්‍යතා තුන. දැන් අපිට ගොඩක් අයට වාක්‍ය රටා නිර්මාණය කරනකොට සහ ඉංග්‍රීසියෙන් යමක් ඉදිරිපත් කරන්න යනකොට තියෙන ගැටලුව. මොකක්ද ගැටලුව? ඔයාට බෑ හරියට කාලය තීරණය ඔයාට කියන්නේ මෙතන මේ මගේ ඉදිරියේ ඉන්න කෙනාට කියන එක නෙමෙයි. මම කියන්නේ ගොඩක් අයට. හරි? ගොඩක් අයට බෑ කාලය නිවැරදිව තීරණය කරගන්න අපි කතා කරන අදහස. එතකොට ඔයාට පුතේ කාලය තීරණය කරගන්න බැරි වුණොත් හරි? ඔයාට කාලය තීරණය කරගන්න බැරි වුණොත් අන්න ඔයා පළවෙනි තැනම ඔයාගේ අදහස් ප්‍රකාශ කිරීම අසාර්ථකයි නේ. ඔයාගේ මුල් ප්‍රයත්නයේදීම අදහස් ප්‍රකාශ කිරීම අසාර්ථකයි. අපි හිතමු කොහොම හරි කරලා සාමාන්‍යයෙන් කෙටි කාලයක් නැත්නම් පොඩි කාලයක් ඉගෙනගත්තු ළමයෙකුට කාලය තීරණය කරගන්න පුළුවන් දැන්. ඒ කියන්නේ වර්තමානයේද අතීතයේද අනාගතයේද කියලා කාලය තීරණය කරගන්න පුළුවන්. දැන් මම අද ඔයාලට කියලා දෙන්නේ මේ කාලය තීරණය කරගත්තට පස්සේ හරි ඊළඟ කාරණාව තමයි වාක්‍යයක් නිර්මාණය කරනකොට කාලය තීරණය කරාට පස්සේ ඊළඟ කතන්දරේ තමයි පුතේ අපි ටෙන්ස් එක නිවැරදිව තීරණය කරන්න ඕන. ඔයා කොහොමද ටෙන්ස් එක නිවැරදිව තීරණය කරන්නේ කියලා අපි ගිය සතියේ ආරම්භයක් ගත්තා අපේ පාඩමට. අපි හිතනවා ඒක දිගටම කරගෙන යන්න පුළුවන්. අද ඉන්නවද අපිත් එක්ක අලුතෙන් එකතු වෙන අය? අලුතෙන් එකතු වෙන අයට අපිට දෙන්න තියෙන සුපුරුදු පණිවිඩය තමයි සාමාන්‍ය විදිහටම ඔයා හදාගන්න ඔයාගේ account එක හදාගෙන අපේ website එකේ ඔයාට පුළුවන් පරණ වීඩියෝස් නරඹන්න. හරි? අපි බොහොම කාරුණික ආරාධනාවක් කරනවා හැමෝටම මොන යම් හරි හේතුවක් නිසා maybe for any reason නේ වැස්ස නිසා technical problem එකක් නිසා එහෙම නැත්නම් ඔයාට ඔයාගේ පෞද්ගලිකව යම් කිසි හේතුවක් නිසා බැරි වුණා නම් පාඩමක් එක්ක එකතු වෙන්න මතක ඇතුව පරණ වීඩියෝස් නරඹන්න. හරි? ඉතින් පරණ වීඩියෝස් නරඹන ලේසි ක්‍රමය තමයි මේ ක්ලාස් එක පටන් ගන්නකම් හැමදාම ප්ලේ වෙන අර කෙටි මිනිත්තු දෙකක වීඩියෝ එකේ පැහැදිලි කරන්නේ කොහොමද මේකට එකතු වෙන්නේ? කොහොමද මේකත් එක්ක සම්බන්ධ වෙන්නේ? ලයිව් ක්ලාස් එකකදී ඔයාට පුළුවන් අපෙන් මේ මොහොතේදීම ප්‍රශ්න කරන්න. වීඩියෝ ක්ලාස් එකකදී නැත්නම් වීඩියෝ ලෙසන් එකකදී ඔයාට පුළුවන් නැවත වාරයක් ඒක රිවයිස් කරන්න. පුනරීක්ෂණය කරනවා කියලා කියන්නේ අපි ඔය සාමාන්‍ය පෙළ කරන ළමයි, උසස් පෙළ කරන ළමයි රිවිෂන් ක්ලාසස් යනවා කියලා ඔයාලා අහලා ඇති. රිවිෂන් ක්ලාසස් යන්නේ විභාගයට කලින් ඉගෙනගත්තු දේවල් පුනරීක්ෂණය කරන්න, රිවයිස් කරන්න. ඉතින් අපේ pencil.com අපි මේ කරන වැඩසටහනේදී අපේ අධ්‍යාපන ආයතනයේදී ඔන්ලයින් এডুকেෂන් එකක් වුණාට කිසිම ලිමිටේෂන් එකක් නැහැ පුතේ. සමහර ආයතනවල තියෙනවා වීඩියෝ එක බලන්න දෙන්නේ බොහොම ලිමිටඩ් ටයිම් එකක්. දැන් අපි එහෙම නැහැ. ඔයාලට කැමති කාලයක්, ඒ කියන්නේ 10 පාරක් වුණත් වීඩියෝ එක බලන්න පුළුවන්. තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම්. හරි. අද එකතු වෙනවා නම් කවුරු හරි අලුතෙන්ම කෙනෙක් පුතේ ඔන්න පරණ වීඩියෝස් නරඹන්න කොහොමද කියලා තේරෙන්නේ නැත්නම් මේ කියන ක්‍රමයට තේරෙන්නේ නැත්නම් අලුතරමේ ඔෆිස් එකට කෝල් එකක් දීලා සතියේ වැඩ කරන උදේවරුේ වැඩ කරන වෙලාවක ඒ අදාළ දේවල් කරගන්න, කතා බහ කරන්න. මේක මේ ඔන්ලයින් ක්ලාස් එකක් වුණා කියලා නිකන් ලින්ක් එක ආවට පස්සේ ක්ලාස් එක ඉවරුණා එතනින් ඉවරයි. එහෙම නැහැ. ඔයාලට ඕනම වෙලාවක ඔෆිස් එකට කතා කරලා ඒ ඉන්න අයත් එක්ක සම්බන්ධ වෙලා ඔයාලගේ ගැටලුවක් තියෙනවා නම් ඒ ගැටලුව කියන්න.
හරි ගැටලුව කියලා ඒක निराකරණය කරගන්න. ඒකට නිදහස තියෙනවා හැම වෙලාවෙම ඔයාගේ දුරකථන නැමතුම ගන්න මෙහි කෙනෙක් ඉන්නවා. ඉතින් ඒවා අලුතෙන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ පරණ අයට නම්. හැබැයි ඉතින් අලුතෙන් එකතු වෙන කෙනෙකුට මේවා අපි චොට්ටක් මතක් කරලා ඉන්නවා. right. එහෙනම් අපි බලමු හරි right. අපි ඔයාට කියලා දෙනවා මෙන්න මෙහෙමද. මොකද්ද? හැම අදහසක්ම right හැම අදහසක්ම right හැම අදහසක්ම මෙන්න මෙයාට යටයි පොතේ. හැම අදහසක්ම හරි ඔයා ප්‍රකාශ කරන හැම අදහසක්ම මෙන්න මේ ක්‍රියාපදය කියන කෙනාට යටයි. යටයි කියන්නේ මොකද්ද? එයාගේ යටතේ ඉන්නේ. හරි? එහෙමනම් ඔයා ලැන්ග්වේජ් එක ඉගෙන ගන්න උත්සාහ කරන මුල් අවස්ථාවේදී ඉගෙන ගන්න ඕනි ප්‍රධානම දේ තමයි ක්‍රියාපද. කාලය කොච්චර ගියත් කමක් නැහැ. හරි? කාලය කොච්චර ගියත් මොකද එක එක්කෙනා ඉගෙන ගන්න වේගය වෙනස් නේ පුතේ. නේද? දැන් සමහර අයට මේක කියෝ සැනින් තේරෙනවා. නමුත් සමහර දුවලට පුතාලට නැත්තම් සමහරට වැඩිහිටියොන්ට පවා යමක් කියූ පමණින් තේරෙන්නේ අවබෝධ වෙන්නේ නැහැ. දෙතුන් පාරක් කියන්න ඕනේ නේ. එහෙමනම් ඔයාට ඉංග්‍රීසි භාෂාව ප්‍රවීණෙක් වගේ භාවිතා කරන්න විභාගෙට හොඳට ලකුණු ගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් හිතේ මොකක්ද ඔයා වැඩිපුරම ප්‍රගුණ කරන්න ඕන. right? මෙන්න මෙයා තමයි ප්‍රගුණ කරන්නේ. ක්‍රියාපදවල ප්‍රවීණයෙක් වෙන්න. ඒ කියන්නේ ක්‍රියාපදයක් ගැන නොදන්න දෙයක් නැහැ. එහෙම නේද? ක්‍රියාපදයක් ගැන නොදන්න දෙයක් නැහැ. හැබැයි මගෙන් දරුවන්ට ලැබෙන මූලිකම උපදේශය තමයි හරි මගේ දරුවන්ට මගේ දුවලට පුතාලට මගෙන් ඉගෙන ගන්න ශිෂ්‍යයින්ට ශිෂ්‍යාවන්ට මම දෙන පළවෙනිම අවවාදය තමයි ක්‍රියාපද කියන එක හිර කරගන්න එපා ඇක්ෂන් එකකට හැම වෙලේම ඒක බෙදා ගන්න. ඇක්ෂන් එකක් කියන්නේ පේන ඇහැට පේන ෆිසිකල් වෙන්න පුළුවන් නේ. හැබැයි non action කියන ඒවා එහෙම ඇහැට පේන්නේ නැහැ. ඇක්ෂන් කියන ඒවා ඇහැට පේනවා non action කියන ඒවා ඇහැට පේන්නේ නැහැ. ඉංග්‍රීසි භාෂාවේ ක්‍රියාපද පුතේ වර්ග දෙකක් action non action. එහෙනම් මම දැන් මේ ඔයාලත් එක්ක කතා කරන්නේ action verb එකක් අරන් අදහස් ප්‍රකාශ කරන විදිය තමයි මේ කතා බහ කරන්නේ. එහෙනම් action verb එකේදී මොකද කරන්නේ? මෙයාට පුතේ තියෙනවා ඉංග්‍රීසි භාෂාව ඇතුලේ මෙන්න මෙහෙම නමක්. මම ගිය සතියේ කිව්වා. ක්‍රියාපද වලට තියෙනවා ඉංග්‍රීසි භාෂාව ඇතුලේ නමක් මොනවද මේකට කියන්නේ? ඉන්ෆිනිටිව්. ඉන්ෆිනිටිව් සමහර මේකට කියනවා බේස් ෆෝම් එක. තව සමහර මේකට කියනවා the root verb. root verb කියලා ඉන්ෆිනිටිව් කියනවා. දැන් කවුරු හරි කෙනෙක් මේක මොකක්ද කියලා දන්නේ නැත්නම් මම බොහොම සරල පුංචි ටිප් එකක් ඔයාලට දෙන්නම්. ඕනෙම ක්‍රියාපදයක ඉදිරියේ බලන්න මෙන්න මේ වචනේ තියෙනවා. මොකක්ද වචනේ? to. කාගේ ඉදිරියේද පුතේ to තියනවද කියලා බලන්න. දැන් හැමතැනම to තිබිලා හරියන්නේ නැහැ. I go to school. sir school ඉස්සරහ to තියනවා. එහෙනම් to school කියන්නේ ඉන්ෆිනිටිව් එකක්. වැරදි නේද? වැරදි කියලා තේරෙන්න ඕනේ. ඇයි එහෙම වෙන්නේ නැහැ? මේ to තියෙන්න ඕනේ පුතේ verb එක ඉස්සරහට. ඒ කියන්නේ සර් එතකොට දැන් action verb ද non action verb ද කියලා වාගේ හිතන ප්‍රශ්නයක් එයි. action verb වේවා non action verb වේවා කොහෙ තිබුණත් action verb non action verb කොහෙ තිබුණත් එයාගේ ඉදිරියෙන් බලන්න to කියලා තියනවාද කියලා. ඒ කියන්නේ ඔන්න තවසර් තවත් විදිහකට කියනවා නම් verb එක දිහා බලන්න right sentence එක verb එක දිහා බලන්න බලලා ඒ verb එක action ද non action ද කියලා තීරණය කරගන්න. දැන් සමහර ළමයි කොබලට අද අලුතෙන් ඉන්නවනම් කවුරුවත් නෑ නේද? non action verb එකක් නම් පුතේ මොකද වෙන්නේ?
එයා හදන වාක්‍ය නිර්මාණය කරන ක්‍රමය වෙනස්. sentences හැදෙන විදිහ වෙනස්. right? එයාට තියෙන්නේ අපි ළඟ භාෂාවේ be, have සහ modal verbs. modal verbs. මෙන්න මේවා තමයි අපි non action verbs විදිහට පුතේ භාෂාවේ හඳුනගන්නේ. ಜಾති තුනක් තමයි තියෙන්නේ be, have, modal verbs. හරි අපි බලමු කොහොමද be කියන එක්කෙනාගේ ඉදිරියෙන් ඔන්න to තියෙනවා. එතකොට යාළුවාට මුල ගැහෙන්නේ කොහොමද? to be. right? අපි හිතමු have කියන කෙනාගේ ඉදිරියෙන් to තියෙනවා. එතකොට යාගේ භාවිතය කොහොමද? to have. අපි හිතමු modal verbs. දැන් modal verbs මතක නම් පුතේ හරි modal verbs මතක නම් ඔයාට තේරෙනවා modal verbs ඉදිරියෙන් මෙන්න මෙහෙම කවදාවත් භාවිතා කරන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. හරි? modal verb එකක් කියන්නේ can, could, may, might, will, would, shall, should. ආයිමත් මම මතක් කරනවා අමතක නම් ගිහිල්ලා බලන්න පරණ පාඩම් වලට modal verbs ඉදිරියෙන් to භාවිතා කරන්නේ නැහැ. right. එහෙනම් අපි කතා කරන sentence එකේ සමහර වෙලාවට තියෙන්නේ පුතේ එක ක්‍රියාපදයක්. හරි? එක ක්‍රියාපදයක් තියෙනවා නම් ඉතින් එයාට verb එක කියලා කියනවා. right? ඒ විතරක් නෙමෙයි එයා තමයි ප්‍රධානම ක්‍රියාපද. තියෙන්නේ එකයි. main verb. එයා main verb. right. සමහර අවස්ථාවල පුතේ right අපි තව මේ කතා කරන්නේ simple කියන රටාව. මතකනේ වාක්‍ය රටාව වර්ග තුනක් තියෙනවා. මොනවාද? simple, compound, complex. හරි? එතකොට simple රටාවේ සමහර වෙලාවට පුතේ main verb එකට ඉදිරියෙන් තියෙනවා infinitive. ඉදිරියෙන් තියෙන්නේ මතක තියාගන්න. infinitive. එවනම් දැන් ඔයාලට මතක් වෙන්න ඕනේ ඔන්න දැන් infinitive කියලා සර් මොකක්ද කිව්වේ? to. to එක be තියෙන්න පුළුවන්. to එක have තියෙන්න පුළුවන්. to එක වෙන ඕනෙම action verb එකක් තියෙන්න පුළුවන්. ඕකනේ infinitive කියලා කියන්නේ. එහෙනම් ඉංග්‍රීසි වාක්‍ය රටාවක ප්‍රධාන ක්‍රියාපදයක් තියෙනකොට ඔයාට අඳුන ගන්න පුළුවන් වෙන්න ඕනේ ඒ ප්‍රධාන ක්‍රියාපදය මොන tense එකේද? ඇයි? මොන tense එකේද? මේක අපේ දෙවෙනි කාරණා. පළවෙනි එක මොකක්ද කිව්වේ? time එක අඳුර ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඕන කෙනෙකුට පුළුවන් කාලය අඳුර ගන්න. ඊළඟට පුළුවන් වෙන්න ඕනේ tense එක අඳුර ගන්න වගේම voice එක අඳුර ගන්න. මේ සඳහා කොහෙද බලන්න ඕනේ? ඔයා බලන්නේ කොතනද? ඔයා බලන්නේ verb එක දිහා බලන්න. verb එක දිහා බලන්න. verb එකෙන් පුළුවන් පුතේ time එක අඳුර ගන්න. verb එකෙන් පුළුවන් අපිට tense එක අඳුර ගන්න. verb එකෙන් පුළුවන් voice එක අඳුර ගන්න. මේක තමයි චක්‍රය වගේ මතක තියාගන්න. මොකද්ද? verb එක දිහා බලන්න. එතකොට verb එකෙන් පුළුවන් time එක අඳුර ගන්න, tense එක අඳුර ගන්න, එහෙම නැත්නම් voice එක අඳුර ගන්න. right. එහෙනම් සර් අපිට time එක අඳුර ගන්න විදිය කියලා දෙන්න. ඔන්න ළමයිගෙන් ඉල්ලීමක් තියෙනවා. හරි?